හරි ඉතින් හැමදාමත් වගේ සාදරයෙන් පිළිගන්නවා පිජන් පැරඩයිස් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම. ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ අලුතෙන් පරවිය බෑවා. ඒක ගොඩක් කට්ටිය කියන බෝනික්කෙක්ද කියලා. ඉතින් මම මේ පරවිය ගැන වැඩිදුර විස්තර කියන්න යන්න. ඔයාලට ඒක වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඒක තමයි මම අද ගෙනල්ලා තියෙන්නේ. සහ ඉතින් හැමදාමත් වගේ කියන්න ඕනේ අපේ වීඩියෝ එක ලයික් එකක් දාන්න. එතකොට තමයි පරවින්ට ආස තවත් කට්ටියට මේ වීඩියෝ එක ෂෙයා වෙන්නේ. සහ අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. එතකොට තමයි මේක පරවින්ට ආස හැමෝටම පෙන්නන්නේ වීඩියෝ එක. අනිත් දේ තමයි හැමදාමත් වගේ කියන්න තියෙන්නේ අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe button එක touch කරලා bell notification එක all දාලා තියාගන්න. all දැම්මොත් තමයි ඕනම වීඩියෝ ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන් අපි දාපු ගමන්. සහ මම දැම්මා ඉතින් පරවි කූඩුව අස් කරා කියලා වීඩියෝ එකක්. ඒ කියන්නේ පරවි කූඩුව අස් කරපු වීඩියෝ එකක්. ඒකේ සැලකිලිමත් යුතු කරුණු දැම්මා පරවි කූඩුව අස් කිරීමේදී. ඒක ඉතින් පොඩ්ඩක් මේ වෙලාව සවුන්ඩ් අඩු වෙලා තියෙනවා. ඒ හින්දා මම ආයෙ දැම්මා පරවි කූඩුව අස් කිරීමේදී සැලකිලිමත් යුතු කරුණු හා වැදගත්කම කියලා. ඒකට ඉතින් ඒක මම දාලා delete කරා. ඔයාලට බැලුවා වෙන්න පුළුවන් නොබැලුවා වෙන්න පුළුවන්. මොකද කිව්වොත් copyright වලද. copyright කියන්නේ ඒ වීඩියෝ එක මම copy කරලා දැම්මේ. ඒ කියන්නේ මේ වීඩියෝ එකට මාරගෙන සවුන්ඩ් දාලා සින්දුවක් දාලා නැහැ. ඒ හින්දා copyright වැදුණා කියන්නේ අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක delete කරන්න ඕනේ. ඒ හින්දා මම මේ වීඩියෝ එක delete කරා. ඔය ටික තමයි ඔයාලට කියන්න තියෙන්නේ. හරි ඉතින් මෙන්න ඉන්නවා ඉතින් ඩයල් එක ඔය පේනවා ඇති. කළුයි සුදුයි ඉතින් තදට කළු වැදිලා තියෙන ඉතින් බෝනික් එක කියලා තමයි මම හිතන්නේ. ඉතින් ගොඩක් කට්ටිය කියන බෝනික් එක කියලා. ඉතින් ඔන්න ඉන්නවා ඉතින් ඩයල් එක මූ දැන් බාලා සති 2ක් විතර වෙනවා. හරි ඉතින් කුරුල් එක. හරි ඉතින් අපි බලමු මේක ගැන විස්තර මොනවද කියලා. මේ පිජන් පැරඩයිස් පරවි හදන වෙනස් නේද? ඔගේ සාදරයෙන් පිළිගන්නවා පිජන් පැරඩයිස්. අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම ඉතින් කූඩු වාස් කරලා සති 2කට විතර පස්සේ තාත්තේ ඉතින් පේනවා ඇති ඉතින් කෑම් වැඩිපුර දෙනවා ඉතින් බිත්තර මුර හින්දා ඉතින් ඊට කලින් ඉතින් ඔයාලට පෙන්වන්න දෙයක් තියෙනවා. ඉතින් ඔය පැත්තේ පැටියෙකුත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒකත් පෙන්වන්න ඕනි. ඉන්න විනාඩියක් පොඩ්ඩක් ඉතින් ලැග් වගේ ඔන්න ඔතන තමයි ඉතින් පැටි ඇවිල්ලා ඉන්නේ. පේන්නයි ඉතින් දැන් වෙලාවමදි මම මේ වීඩියෝ එක තනියම කරන හින්දා පැටියා පෙන්වන්න. හරි එහෙනම් අපි බලමු ගලුතෙන් එකතු වුණ සගයා කවුද කියලා ඉතින්. මෙන්න පේනවා ඇති. ඉතින් මු බෝනික් එක කියලා ගොඩක් කට්ටිය ඉතින් කියනවා. ඉතින් මම මේක බෝනික් එකද නැද්ද කියලා කියන්නේ නැහැ. ඉතින් එතකොට ඔයාලගේ හාස්‍ය ඉතින් නැති වෙනවනේ. මේ පරයි වැඩොන්න මම බාර කරනවා. මු බෝනික් එකද නැද්ද කියලා පළවෙනි කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලා කමෙන්ට් ලිස්ට් එක බලන්න ඉතින්. එතකොට ඔයාලා හොයාගන්න ලැබෙයි. ඉතින් වැඩෝ ඉන්නවා. වැඩොන්න මම මේ පරයා මොන જાතියද කියලා දාන්න කමෙන්ට් එකක් දාන්න කියලා. සහ ඉතින් මු කුරුල්ලේ වගේම පොඩ්ඩක් සෝපරයි ගතියක් තියෙනවා. ඉතින් පේනවා ඇති. එන ලස්සන කලර් එකක් තමයි මුගේ තියෙන්නේ. ඉතින් බ්ලැක් එක තදට වගේ වැදිලා තිනවා. ඊට පස්සේ ඇස් ගත්තොත් නිකන් කොළ පාටට හුරු පැහැයක් වගේ තමයි ලාවට ඉතින් තියෙන්නේ. ඊට පස්සේ ඉතින් ওই ටික තමයි කියන්න ඕනේ. ඉතින් මුඩ මන් දැන් කිරිල්ලියකුත් ගේනවා. ඉතින් ජෝඩු කරලා මේ වගේ ලස්සන පරහේ ගන්න. ඉතින් මූව තමයි මට අද පෙන්වන්න ඕනේ. ඉතින් මූව මම බාගත්තේ කොහොමද? ඉතින් මම කලින් වීඩියෝ එකක් දැම්මා. ඔයාලගේ වහල්ටත් පරිවි බැලුවොත් කොහොමද නිවැරදිවම අල්ලගන්න කියලා ක්‍රම 3ක් තියෙනවා. ඒකේ දෙවෙනි ක්‍රමය. ඒ කියන්නේ පරිප්පු හරි මොනවා හරි දාලා අතෙන් අල්ලලා තමයි මූව බාගත්තේ. ඒකයි ඉතින් මේ පේන ඇති මූව ටේප් කරේ ඒකයි. හරි ඉතින් ওই ටික තමයි මට ගේන්න උනේ. සහ මම ඊළඟට ගේන්න හිතාගෙන ඉන්නවා. ඉතින් පරවි කුඩු අස් කිරීමේදී සැලකිලිමත් යුතු කරුණු ඉතින් වීඩියෝ එකක් ගෙනල්ලා ඒක බැරි වුණා. ඉතින් ඒකත් මම ඊළඟට ගේනවා. හරි ඉතින් ওই ටික තමයි මට කියන්න ඕනේ. හරි එහෙනම් අදට පිජන් පැරඩයිස් අපි යනවා.